නාත පුත්ත ගාවට යනවා. එයා ගාවට ගියාට පස්සේ එයාගෙනුත් මේ ප්‍රශ්නේ අහනවා. එයාත් උත්තර දෙනවා. මේ නිගණ්ඨ ශාසනයේ තියෙනවා චතුයාම සංවරය කියලා එකක්. හරි. සබ්බවාරි වාරිතෝ, සබ්බවාරි යුතෝ, සබ්බවාරි ධුතෝ, සබ්බවාරි පුටෝ කියලා. ඒකේ අදහස තමයි මේ නිගණ්ඨයා සම්පූර්ණයෙන්ම සිසිල් දිය වලින් වැළකුණා. ඇත්තටම අදටත් නිගණ්ඨයෝ ඉන්නවා ඉන්දියාවේ. ඇල් වතුර බොන්නේ නැහැ. මොකද ඇල් වතුර සත්තු ඉන්නවා කියලා උණු කරලා තමයි බොන්නේ. ඒක උණු කරනකොට කොහොමත් ඉන්නවනම් හැරෙනව නේද? කොහොමදත් උණු වතුර විතරයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සියලු සංවරයෙන් යුක්තයි. ඊට පස්සේ ඒ තැනත්තා සියලු පාපයන් දුරු කළා. ඊළඟට මෝක්ෂය ස්පර්ශ කළා. මේ කියන චතුයාම සංවරයෙන් යුක්තයි කියලා. එයා චතුයාම සංවරය ගැන කතා කරාලු. ඊට පස්සේ සංජය බෙල්ලටිපුත්ත ගාවට අවසන් වශයෙන් යනවා. එයා ගාවට ගියාට පස්සෙත් එයා මේ විස්තරේ කිව්වට පස්සේ යාකුම කියනවා යම් කිසි කෙනෙක් මෙලොවක් ඇද්ද කියලා අහුවොත් මම කියනවා මෙලොවක් නැහැ කියලා. මෙලොවක් නැද්ද කියලා අහුවොත් එහෙම මෙලොවක් ඇත කියලා කියනවා. ඇත්තේද නැත්තේද කියලා අහුවොත් ඇත්තේත් නැත්තේත් නොවේ කියලා කියනවා කියලා මේ විදිහට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව අර අමරා වික්ෂේපවාදී ආන්දා වගේ ලිස්සලා යනවා ප්‍රශ්නෙන්. හරි. මේ විදිහට උත්තර දුන්නා කියලා මේගොල්ලොන්ගේ ෂට් ශාස්ත්‍රවරු ගාවට ගියාට ප්‍රශ්නෙට උත්තරයක් හම්බුන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් තවදුරටත් අහනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේවත් මට කියලා දෙන්න මේ මහානකමේ අස්පන අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහානකම කරන කෙනෙකුට මේ ජීවිතේදීම ලැබෙන ප්‍රතිඵල 14ක් කියනවා. අතට මේක දීර්ඝ ධර්මදේශනයක්. අපි ආරාධනා කරනවා අපේ පින්නතුන්ට මේක කියවන්න කියලා. මොකද හරි ලස්සනයි මේකේ තියෙන අදහස්. මම කෙටියෙන් මේ කාරණා 14 කියන මේ ජීවිතයේදී ලැබෙන ප්‍රතිඵල පැවිද්දෙකුට ඉස්සෙල්ලම කියනවා ගිහි කාලේ මහරජුරුවන්ගේ 16ක් ඉන්නවා වැඩකාරකම් කරන කෙනෙක්. එයා රජුරවන්ට ඕනි විදියට උදේ පාන්දර නැගිටින්න ඕනේ, හැමෝටම පස්සේ නිදා ගන්න ඕනේ, රජුරෝ කියන හැමදේම කරන්න ඕනේ. එහෙම කෙනෙක් හිතනවා මේ රජුරවන්ට මේ සැප සම්පatti මේ හරියට මිනිහෙක් වුණාට මෙයා දෙවියෙක් වගේ තමයි සැප විඳින්නේ. ඒතකොට මෙච්චර සැප විඳින මේ මහරජුරවන්ට මේක ලැබුණේ මොකක් නිසාද? පින නිසා. මමත් පින පාද ගන්න ඕන කියලා මෙයා මොකද කරන්නේ? ගිහි ගෙයින් නික්මිලා කෙස් රැවුළු බාලා පැවිද්දටපත් වෙනවා. පැවිද්දටපත් වෙලා මෙයා මොකද කරන්නේ? හොඳට මේ ශාසනය තුල උගන්වන සීල සංවරයෙන් යුක්ත වෙනවා. ඉතින් මෙහෙම පැවිද්දෙක් වශයෙන් ඉන්නකොට රජුරන්ගෙන් අහනවා මහරජතුමනි කවුරු හරි කියනවා ඔබතුමාට අන්න ඔබේ 16ක් පැවිදි වෙලා ඉන්නවා. එතකොට ඔබ කියනවාද වහාම යාව නැවත ගෙන්නලා මගේ දාසකමේ පිහිටවන්න කියලා. ඒතකොට අනේ නෑ ස්වාමීනි කවදාවත් එහෙම කියන්නේ නෑ. මම ඒ තැනට වෙතට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ගෞරවෝපහාර දක්වලා අවශ්‍ය කරන සිව්පසෙන් අපෝපස්ථාන කරනවා කියලා කියනවා. එතෙන්ද කියනවා අන්න මහරජතුමනි ඕක තමයි මහානකමෙන් මේ ජීවිතෙදිම ලැබෙන පළවෙනි ප්‍රතිඵලය කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රතිඵලය හැටියට පෙන්නනවා ඔබතුමාට මේ බදු ගෙවන ඔබතුමාට මුදල් හරි හම්බ කරලා දෙන ගොවියෙක් ඉන්නවා ඔබතුමාගේ. මේ ගොවියා මහන්සි වෙලා ගොවිකම් කර කර ඉඳලා එයත් හිතනවා මමත් පින මතු කරගන්න ඕනේ කියලා එයත් පැවිද්දටපත් වෙනවා. එහෙන් පැවිදි වෙච්ච ගොවියාව ඔබතුමා නැවත ගෙන්නනවද කියලා අහනවා. එතකොට කියනවා නෑ මම ඔහු ගාවටත් ගිහලා අර විදිහට ගෞරවෝපහාර දක්වනවා වන්දනාමාන කරනවා. එහෙනම් එය පැවිද්දෙන් ලැබෙන දෙවෙනි ප්‍රතිඵලය කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රතිඵලය හැටියට දීර්ඝ විස්තරයක් කරනවා භික්ෂුන් වහන්සේ නමක් සතු වෙන සීලය පිළිබඳව. හරි. එතකොට උන්වහන්සේ එතෙන්දි පැහැදිලි කරනවා මේ සතර සංවිධ සංවර සීලෙන් යුක්ත වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන්, ආජීව පාරිශුද්ධි සීලෙන්, ප්‍රත්‍යසන්නිසිත සීලෙන් මේ කියන සිව් වැදෑරුම් සීලෙන් යුක්ත වෙලා ඉඳගෙන උන්වහන්සේ මේ නීවරණයන්ගෙන් තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා. පිරිසිදු කරගෙන මේ තැනැත්තා විතක් විචාර ආදී ධානාංග පහකින් යුක්ත ප්‍රථම ධානයටපත් වෙනවා. මේක තමයි මහානකමින් ලබන්න පුළුවන් තුන්වෙනි ප්‍රතිඵලය. හතරවෙනි ප්‍රතිඵලය හැටියට පෙන්නනවා විතක්ක විචාර දෙකින් තොර පීති සුඛ ඒකාග්‍රතාවසහිත දෙවෙනි ධානයටපත් වෙනවා. පස්වෙනි ප්‍රතිඵලය හැටියට පෙන්නනවා පීති සුඛ ඒකාග්‍රතාව වලින් යුක්ත තුන්වෙනි ධානය ලබනවා. හයවෙනි ප්‍රතිඵලය හැටියට පෙන්නනවා උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්ත හතරවෙනි ධානය ලබනවා. හත්වෙනි ප්‍රතිඵලය තමයි එතනටාට ඥාන දර්ශනය ලැබීමේ හැකියාව ලැබෙන තමන්ගේ ශරීරය සතර මහා ධාතුවකින් හටගත් එකක් කියලා නියමාකාරයෙන් නුවණ උපදවා ගැනීමට අවස්ථාව ලැබෙනවා. අටවෙනි ප්‍රතිඵලය හැටියට යා මනෝමය කය උපදවා ගන්නවා කියලා පෙන්වනවා. මනෝමය කයින් පුළුවන් මේ තමන්ගේ ශරීරය වගේ තවත් ශරීරයක් නිර්මාණය කරන්නට.
ඊළඟට ඉද්ධිවිද ඥානය ලැබෙනවා රිද්ධි බලය. ආහසින් යන්න පුළුවන්, පොළොවේ කිමිදෙන්න පුළුවන්, මේ පර්වත ඇතුලෙන් යන්න පුළුවන්. ඒ විදිහට රිද්ධිය ලැබෙනවා. ඊළඟට 10 වෙනි ප්‍රතිඵලය තමයි මහානකම ලැබෙන දිබ්බසෝතේ ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ පීවි කනට ඇහෙන්නේ නැති දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල කතා කරන හඬ පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. 11 වෙනි ප්‍රතිඵලය චේතෝ පරිඥාණය ලැබෙනවා. ඒ කියන්නේ තම සිතින් අනුන්ගේ සිත දැනගැනීමේ නුවණ ලැබෙනවා. 12 වෙනි ප්‍රතිඵලයේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙනවා. ඒ කියන්නේ පෙරවිසු කඳ පිළිවෙල කලින් ඉඳපු ජීවිත ගැන දකින්න පුළුවන් සත්වයෝ. තමන් ඊළඟට චුතූපපාත ඥානෙ මේ සත්වයෝ උපදින මරණයටපත් වෙන හැටි දැකීමේ නුවණ ලැබෙනවා. ඊළඟට අවසාන ප්‍රතිඵලයේ මේ ජීවිතයේදී ලැබෙන සියලු කෙලෙස් නැති කරලා ආශ්‍රවක්ෂය කර ඥානෙ ලබන්නට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ රහත් ඵලය ලබන්නට පවා හැකියාව ලැබෙනවා. මෙන්න මේ කියන ප්‍රතිඵල 14ක් මේ ජීවිතයේදී මහානකම තුලින් ලැබෙනවා කියලා පැහැදිලි කරනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ මේ රජුරු බොහෝම සතුටු වෙනවා මේ දේශනාව පිළිබඳව. එහෙම සතුටු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මහරජතුමනි ඔබතුමා මේ ශ්‍රද්ධාවෙන් යුක්ත ඊට පස්සේ ධාර්මිකවම රජකම් කරපු ඔබේ දැහැමි පියතුමාව මරලා සිද්ධ කරගත්තේ බොහොම දරුණු පාපයක්. ඔබතුමා Tamanගේ ප්‍රඥාව පුබුදවා ගන්න තියෙන සාරයේ මුල නැති කරගත්තා. මුල සිඳ දාගත්තා කියලා කියනවා. ඉතින් මේ ඊට පස්සේ කියනවා මහරජතුමනි එහෙම වුණත් ඔබ දැන් තමන්ගේ වැරද්ද හැටියට පිළි අරගෙන ගුණධර්මයන්හි පිහිටන්න. එහෙම පිහිටලා කටයුතු කරනවා නම් ඔබට යම් දියුණුවකටපත් වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් කොච්චර ගුණධර්ම පිරුවත් එයාට මරණින් මතු නිරේගාමී වීමෙන් වළකින්න බෑ. මොකද එයා ආනන්තරීය පාප කර්මයක් කරපු නිසා. ඉතින් අවසාන වශයෙන් රජුරු බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා ගියාට පස්සේ බුදුහාමුදුරු කියනවා මහණෙනි මේ රජුරු තමන්ගේ තාත්තා මරලා ආනන්තරීය කර්මයක් කරගත්තේ නැත්තම් මෙතෙන්දිම මේ ආසනයේදීම ධර්මචක්ෂුස්සේ ලබනවා උතුම් සෝවන් ඵලයටපත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. නොතනින් මේ සාමාන්‍ය ඵල දේශනය අවසන් වෙනවා. හොඳයි. බොහොම අර්ථ සම්පන්න වූ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව පිළිබඳව පසුබිම් කතාව, ඒ වගේම එහි අන්තර්ගතය පිළිබඳව අපි දැන කියාගත්තේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවිසූ අවසාන කාලය පිළිබඳව ඉතා කෙටියෙන් අපි දැනගන්න සතුටුයි. දැනගම සිරවර්ධන මහත්මයාගෙන් කාල වේලාව ඉක්ම ගොස් ඇති නිසා මොන වගේ සිද්ධිමාලාවක්ද සිද්ධ වුණේ මේ අවස්ථාවේදී? බෞද්ධයන්ගේ සිත් අතිශයින්ම කම්පාවට පත් කරන සිදුවීම් මාලාවක් මේ රජගහනුවරදී සිද්ධ වෙනවා. දැන් එකක් තමයි අපේ හාමුදුරුවෝ විසින් දේශනා කළා බිම්බිසාර රජුලන්ට සිද්ධ වුණු ඒ ඛේද වාචකය. ඒ වගේම තමයි සර්වඥ ශරීරයේ ලේ හෙලවීම දේවදත්ත හාමුදුරුවෝ විසින් කරපු වැඩේ. මේ වගේ ඊළඟට නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න ඉවපු සිද්ධිය. ඒ වගේම තමයි තවත් සිද්ධියක් තමයි අපි අගය කරන මුගලන් මහ රහතන් වහන්සේ අර කාලසිලා කියන මහා පර්වතයේදී ගල් තලාවේදී ඒ සොරු රෝදුරු රසකට අහුවෙලා උන්වහන්සේ විනාශ කළ දැමීම. උන්වහන්සේ ඊටාත්ම දුර්වල තත්වයට පත් කරනවා. පස්සේදී අට කුඩු කරලා හිට. උන්වහන්සේ නැගිටින්න බැරි තත්වෙට ගෙන ආවා හොරු විසින්. නමුත් උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තියෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පිරිනුවම් පාන්න අවසර අරගෙන පිරිනුවම් පානවා. ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ ආදාහන කටයුතු සම්පූර්ණයෙන්ම කළාට පස්සේ කරලා ඉවර වෙලා ටික දවසකට පස්සේ උන්වහන්සේ විශාලා මහනුවරට ඒ වඩින ගමන පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවසාන අවුරුද්ද 80 වෙනි අවුරුද්ද රජගහනුවරින් පිටත් වෙලා විශාලා මහනුවරට වැඩම කරනවා. ඊට පස්සේ උන්වහන්සේ නැවත වරක් රජගහනුවරට වැඩම කළේ නැහැ. හොඳයි. රජගහනුවර බුදුරජාණන් වහන්සේගේ අතීත මතකයන් පිළිබඳව නොයසෙන උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවට 80 වයස් සපිරුණු අයෙකු හැටියට අවසානයේ පරිනිර්වාණයට පත්වන අවස්ථාව ලං වෙත්ම එහි වැඩවිසූ කාලය පිළිබඳව නොයෙකුත් කතාන්තර අපි ආසන්නට දැනගන්නට බලාපොරොත්තු වුණේ. කෙසේ වෙතත් අපිට මින් එහාට බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. තවත් සූත්‍ර දේශනාවන් පිළිබඳව, තවත් ස්ථාන පිළිබඳව, ගිජ්ජකූට පර්වතය, සප්තපර්ණී ගල් ගුහාව පිළිබඳව ඔය බුදු සමයට නොයසෙනම් බුදු දහමට බුද්ධ චරිතයට සම්බන්ධ බුද්ධ චරිතයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව සිදුවුණු පළමු ධර්ම සංගායනාව ආදී දෑ අපි කලින් කතා කරපු අජාසත් රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවතුණු ඒ පළමුවන ධර්ම සංගායනාව පංචශතිකා සංගීතය පිළිබඳව කතා කරන්න බොහෝ කරුණු කාරණා තිබෙනවා. ඒ කරුණු කාරණා සියල්ලම ලබන සාකච්ඡා වාරයට කල් තබමින් අපි අද දවසේ මේ සාකච්ඡාවට අවසාන කිරීමේ තිත තබන්නටයි සූදානම් වන්නේ.
එසේනම් අපගේ ගෞරවනීය ආරාධනා පිළි අරගෙන දඹදිව වන්දනාව පිළිබඳව වන්දනා චාරිකාව පිළිබඳව එහි සුවිශේෂී ස්ථාන පිළිබඳව අතීතයේ පිරික්සන මේ ගමනේදී අපට ආශිර්වාදයක් ලෙසින් මෙහි වැඩම කොට වදාළ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තල්පාවිල කුසල ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමන්ගේ සියසින් දැක ගැනීමේ වාග්ය ලැබපු අපේ ඒ සිද්ධාස්ථාන වන්දනාමාන කරන්නට කීප වටක්ම අවස්ථාව ලබාගත්තු වාසනාව හිමි කරගත්තු ගත් කතුවරයෙකු ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ලෙස අප කාතරත් බොහොම පැසසුම් කටයුතු ස්ථානයක සිටින දෙනගම සිරිවර්ධන මැතිතුමාණන්ට අපි අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා බෞද්ධ නාලිකාව වෙනුවෙන්. එසේනම් හිතවතුනි පින්වතුනි අපි සූදානම් අද දවසට මෙතකින් සමුගන්නට යලිත් මෙවැනි මාකාරක වැඩසටහනකින් ඔබ හමු වනතුරු අපි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරගෙන තෙරුවන් සරණ පතාගෙන සමුගන්නවා. ආයිබෝවන්.